all in one with නිර්මාණ මගේ channel එකට සියලුම දෙනා ආයිබෝවන් කියලා පිළිගන්නවා. ඔන්න අද අපි ආවා ගාල්ලේ රූමස් වලට. පීස් පැගෝඩා. එහෙම නැත්නම් සාම චෛත්‍ය දැක බලා ගන්න වැඳ පුදා ගන්න කියලා තමයි ආවේ. ලොකේෂන් එක ගැන කතා කරොත් Google Map එක through ඕගොල්ලන්ට මෙතෙන්ට එන්න පුළුවන්. බෞද්ධ සංකේතයක් ලෙස බැබලෙන සාම චෛත්‍ය. ලංකාවේ මේ වගේ සාම චෛත්‍යීන් 4ක් තවත් නිර්මාණය වෙලා තියෙනවා. එකක් තියෙනවා බණ්ඩාරවල, අනිත් එක තියෙනවා අම්පාරේ, අනිත් එක තියෙනවා ශ්‍රීපාදේ, තවත් චෛත්‍යයක් නිර්මාණය වෙලා තියෙනවා වලපනේ. මේ සාම චෛත්‍ය මේක නිර්මාණය වෙන්නේ ඉදි කරන්නේ 2004 පෙබරවාරි 23 වෙනිදා. ලෝපුරා එක්සත් ජනරජයේ ඊට පස්සේ යුරෝපයේ ආසියාවේ මේ වගේ සාම චෛත්‍ය 80ක් නිර්මාණය කරලා තියෙනවා. ගොඩක් ලස්සන ලොකේෂන් එකක තමයි මේ චෛත්‍ය නිර්මාණය කරලා තියන්නේ. අපි ගිහිල්ලා බලමු. පල්ලියේ දහදියෙන් අපි තැනු පිළිමදා ගැප්පෙනේ ලෝකයක් දනලමු. පන්සලේ පල්ලියේ දහදියෙන් අපි තැනු පිළිමදා ගැප්පෙනේ ලෝකයක් දනලමු. ඒ අපේ ශක්තිය, ඒ අපේ ජීවයයි, වන්දනා කරන්නේ, වන්දනා ලබන්නේ. නැතිකමින් ලෝකයේ නැතිකමයි රජ වුනේ දුක් නොවව් මිනිසුනේ. මේ බවක් තේරුනේ නැතිකමින් ලෝකයේ නැතිකමයි රජ වුනේ දුක් නොවව් මිනිසුනේ. හිටුණා නෑ පමා පන පොවා ජීවිතේ රළ පෙලක් සේනගෙව් මියදුනා වීරියෙන් රට නැහු දහදියෙන් බිමතෙමු ජීවිතේ වේදනාවෙන් සදා කල් ගෙවූ. වීරියෙන් රට නැහු දහදියෙන් බිමතෙමු ජීවිතේ වේදනාවෙන් සදා කල් ගෙවූ. මිනිසුනේ හදවතේ ලේවලින් පණ ලැබූ පරපුරක් බිහි කරව් මාවතේ තනිනෝ. පන්සලේ පල්ලියේ දහදියෙන් අපි තැනු පිළිමදා ගැප්පෙනේ ලෝකයක් දනලමු. පන්සලේ පල්ලියේ දහදියෙන් අපි තැනු පිළිමදා ගැප්පෙනේ ලෝකයක් දනලමු. ඒ අපේ ශක්තිය, ඒ අපේ ජීවයයි, වන්දනා කරන්නේ, වන්දනා ලබන්නේ. ඒ අපේ ශක්තිය, ඒ අපේ ජීවයයි, වන්දනා කරන්නේ, වන්දනා ලබන්නේ.
මේ පන්සලේ විහාරස්ථානයේ ලොකු හාමුදුරුවෝ ඉන්නවා. අපි පොඩ්ඩක් ගිහිල්ලා කතා කරලා බලමු කොහොමද මේක ගොඩ නැගුණේ කියලා. මේකේ ඉතිහාස කතාව පොඩ්ඩක් කතා කරලා බලමු. අපිත් එක්ක ඉන්නවා මේ පන්සලේ නායක හාමුදුරුවෝ. මේ පන්සල ගැන පොඩ්ඩක් කතා කරන්න, මේ ස්ථානය ගැන පොඩ්ඩක් කතා කරන්න අවසරයි අපේ හාමුදුරුවනේ. ජපානයේ හාමුදුරුවෝ වහන්සේ කෙනෙක් ඉන්නේ. මේ මුලින්ම අහන්න කැමති කොහොමද ඔච්චර හොඳට සිංහල කතා කරන්න පුරුදු වුණේ කියලා. මට ඒ තරම් හොඳට සිංහල කතා කරන්න අමාරුයි. නමුත් අවුරුදු 40ක් මම ලංකාවේ ඉන්නවා. ඒක හින්දා නිකම්ම පුරුදු වුණා. හාමුදුරනේ කොහොමද මේක මේ චෛත්‍යය මෙතන නිර්මාණය වෙන්නේ? මොකද්ද මෙතන අතීත කතාව? මේ සාම චෛත්‍යය අපේ නිකාය ඉස්සරහට තියෙන ලොකුයි පින්තූරය. මගේ ගුරු හාමුදුරුවෝ ජපාන් හාමුදුරුවෝ. ඒ හාමුදුරුවෝ තමයි ලෝකේ තමයි මේ වගේ චෛත්‍යයක් ඉදි කරනවා. ලංකාවේ හදලා තියෙන්නේ 5. ලංකාවේ ඉස්සෙල්ලාම හදුවේ ශ්‍රීපාද. ඊළඟට බන්දාරවැල, වරපනේ, අම්පාල. ඊට පස්සේ ගාල්ලේ රූමස්සල කන්ද. ඉතින් මේ වගේ චෛත්‍යයක් ලංකාවේ පමණක් නෙමේ ඉන්දියාවේ දමදීව, ගිජ්ජකූතේ, පිශාරනුවර, මහනුවර, ඒ වගේ ලුම්බිනි, ඒ වගේ නේපාල්, ඉංග්‍රීසි, UK, ඉංග්‍රීසි, ඉතාලි, ඕස්ට්‍රේලියා, ජර්මනි, ඇමරිකාවේ, ජපානයේ ඔක්කොම 84ක් චෛත්‍ය ඉදි කරලා ඒ නායක හාමුදුරුවෝ පාත් වුණා. ඉතින් මේ වගේ චෛත්‍ය හදන්න හේතුව ජපානයේ තිබුණ ඉතිහාසයේ දෙවෙනි ලෝක යුද්ධය. ඒ දවස් ගොඩාක් මිනිස්සු නැති වුණා. ඊට පස්සේ ජපාන් මිනිස්සුන්ට ගොඩක් අවබෝධ වුණා අයුද්ධ එපා. ලෝකෙතම සාමයක් ඕනේ. ඉතින් බුදුහාමුදුරන්ගේ පළවෙනි වචන තමයි පාණාති පාතා වේරමණී. සික්ඛා පදං සමාදිය. අයි මරන්න එපා. ගහ ගන්න එපා. ඉතින් ඒක ලෝකෙ තමයි ඉති කරන්න ඕන හින්දා තමයි අපේ නායක හාමුදුරු පටන් ගත්තේ චෛත්‍යයක් මත්තනම ලෝකෙ තම හදාලා ලෝකෙ තම සාමයක් උදා වේවා. යුද්ධ නැති ලෝකයක් තමයි හදන්න අදහස. බොහොම ස්තුතියි. දැන් තේරෙන්නේ නැති චෛත්‍ය 80ක් මුළු ලෝක වටේම නිර්මාණය කරලා ඉදි කරලා තියෙනවා. කවුද මේ ඒ නායක හාමුදුරුවන්ගේ නම ෆුජි නිචිතාත්සු ෆුජි හාමුදුරුවෝ. නායක හාමුදුරුවෝ මහානායකේ. අපේ නිකාය ආරම්භ කරපු හාමුදුරුවෝ. ඒ හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් තමයි මේ විහෙර විහාර ඔක්කොම හැදුනේ. නායක හාමුදුරුවනේ තවත් ප්‍රශ්නයක් අහන්න කැමති. කොහොමද මේ ගම්වාසීන්ගෙන් ලැබුණු සහයෝගය මේ චෛත්‍යය හදන්න? මම ලංකාවේ ඉස්සෙල්ලාම ආවේ ශ්‍රීපාද. ඊට පස්සේ අම්පාල. අම්පාර චෛත්‍යය හදන්න දවස් අම්පාරට සාම චෛත්‍යයක් තියෙනවා. එතෙන්ට තැන්පත් කරන්න බුදු පිළිමයක් ජපාන් ඉඳලා ලංකාවේ කොළඹ වරායට එවිලා තියෙනවා. ඒ දවස් කොළඹ වද කරගෙන හිටියේ මේ ටීජී සමරසිංහ කියන මහත්තයා. ඒ මහත්තයා මාත ඇහුවේ මේ කොන්ටේනර් ඇතුලේ මොකක්ද තියෙන්නේ. ඊට පස්සේ මම පෙන්නුවා බුදු පිළිමේ වගේ එක දෙයක්. ඊට පස්සේ මම පෙන්නුවා චෛත්‍ය පින්තූරය. අම්පාර සාම චෛත්‍යයේ පින්තූරය. ඊට පස්සේ සමරසිංහ මහත්තයා ගොඩක් සතුටු වුණා. මේ වගේ චෛත්‍යයක් අම්පාර වාගේ චෛත්‍යයක් තමන්ගේ ගමේට හදලා දෙන්න කියලා. ඉතින් ඒ සමරසිංහ මහත්තයාගේ ගමේ ගාල්ලේ. ඉතින් ඒ දවස් කොළඹ වරාය තමයි වද කරගෙන හිටියේ. ඉතින් මම කිව්වා හොඳයි තනක් තිබ්බොත් මම ගාල්ලේට එන්න කියලා. ඊට පස්සේ එම්ම හම්බෙච්ච පස්සේ අවුරුදු 7ක් වගේ පස්සේ ඒ මහත්තයා මාත ලියුමක් දුන්නා. හොඳයි තනක් තියෙනවා ගාල්ලේ. ඒක පොඩ්ඩක් බලන්න එන්න කියලා. ඊට පස්සේ මේ කන්දට ආවේ. මේ චෛත්‍යය හදන්න පටන් ගත්ත තන තමයි එයා පෙන්නුවේ. ඊට පස්සේ මෙතන ලස්සනයි හොඳයි. එහෙමනම් මෙතෙන් පටන් ගමු කියලා. ඒ දවස් සමරසිංහ මහත්තයා ගොඩක් සම්බන්ධයක් තිබුණා මේ අමරසිරි දොඩංගොඩ අමාත්‍යමත් එක්කම. අමරසිරි දොඩංගොඩ අමාත්‍යමා මේ ඉදම රාජේ ඉදම හින්දා රාජේ ඉදම මේ චෛත්‍යයට මේ
පටන් ගන්න පුළුවන් විදියට ඉඩම හදාලා දුන්නා. ඊට පස්සේ තමයි අපේ මෙහාට ඇවිල්ලා චෛත්‍ය ඉදි කරන්න පටන් ගත්තා. 1997. 97. එතකොට කවදද මේකේ වැඩ ඉවර කරලා ඉවර වෙන්නේ? 2005. 2005. ඒ පහයි. එතකොට 2004යි සුනාමිය ආවා ගාලේට. ඒ දවස් මම පරංචි උදින් චෛත්‍ය හතරස් කොටුව තමයි වද කරගෙන හිටියේ. ඒ දවස් තමයි මම සුනාමි දැක්ක චෛත්‍ය උදා ඉඳලා. වතේම මම ඔක්කොම බිස්තරේ ඒ දවස්ගේ බිස්තර කියන්නත් පුළුවන්. නමුත් ඒ දවස් කනගාටුයි මාගේ ගාව කැමරා එකක් තිබුණේ නැහැ. ෆොටෝ ගහන්න බැරුණා. එතකොට අපේ නායක හාමුදුරුවනේ මේ චෛත්‍ය අපිට වන්දනා කරන්න හරියටම කවදද ලැබෙන්නේ? ඒ කියන්නේ මේ චෛත්‍ය විවෘත වන දිනේ කවදද? කොටා විවෘත කරේ 2005. පෙබ්‍රුවාරි මාසේ 28 වෙනිදා. 28 වෙනිදා. පෙබරවාරි 2005 පෙබරවාරි 28 තමයි මේ චෛත්‍ය අපිට කොත විවෘත කරේ වඳ පුදා ගන්න අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. මම ඉස්සරින් සඳහන් කරා 2004 පෙබරවාරි 23 කියලා. දැන් මේ ඒ වැරද්ද මෙතනදී හදා ගන්න පුළුවන්. මේක විවෘත කරලා තියෙන 2005 පෙබරවාරි 28 වෙනිදා තමයි මේ චෛත්‍ය අපිට වඳ පුදා ගන්න විවෘත කරලා තියෙන්නේ. අපේ හාමුදුරනේ මෙතන පිළිම ගොඩාක් තියෙනවා. මේ රත්තරණින් නිර්මාණ කරලා එක පිළිම. ඒක ගැන පොඩ්ඩක් විස්තරයක් කිව්වොත් හාමුදුරනේ. එතකොට මදත තියෙන්නේ උදාම තන කරන්දුව. ඒ බුදුහාමුදුරන්ගේ ධාතුන්සේ තෙම්පත් කරලා තියෙන්නේ. දෙපැත්තේම අපේ බුදුහාමුදුරන්ගේ බණ කියන අවස්ථාවේදී එක ක්‍රමයට මෙහෙම කරලා තියෙනවා. ඒ දෙපැත්තේම දෙන්නක් ඉන්නවා. තව දෙපැත්තේම දෙන්නක් හතර දෙනෙක් ඉන්නවා බෝධිසත්වයා. ඒ බුදු ආරක්ෂා කරන්න බෝධිසත්වයා හතර දෙනෙක් ඉන්නවා. ඊට පස්සේ කරන්දුවන්ගේ පල්ලෙහා ඉන්නේ නිච්චිරෙන් හාමුදුරු කියලා අපේ නිකාය ආරම්භ කරපු හාමුදුරු. අවුරුදු 750ක් ඉස්සෙල්ලා ජපාන්දී මේ නිකාය ආරම්භ කරේ. ඊට පස්සේ රොකුයි පින්තූරයක් තියෙනවා. ඒ නායක හාමුදුරු මාගේ ගුරු හාමුදුරු. ඒ හාමුදුරු තමයි මේ වගේ චෛත්‍යයක් ලෝකේ තමයි ඉදි කරන්න පටන් ගත්තේ. ඒ දවස් නායක හාමුදුරු ගොඩක් ඉන්දියාවෙත් එක්කම සම්බන්ධයක් තිබුණා. ඉන්දියාවේ නිදාස් කරන්න අවස්ථාවේ මහත්මා ගාන්ධිතුමා ඉන්දියාවේ බ්‍රිටිෂ් කොලොනි ඉඳලා නිදාස් කරන්න අවස්ථාවේදී නායක හාමුදුරු මහත්මා ගාන්ධිතුමාත් එක්කම හිටියා. ඉතින් මහත්මා ගාන්ධිතුමාගේ අහිංසාවගේ අපේ නිකායගේ අදහසක් බුදුහාමුදුරන්ගේ අදහස තමයි අහිංසාවගේ ලෝකේ තමයි අදහසක් ලෝකේ තමයි ඇති කරන්න ඕනේ. ඒකට යුද්ධ නැති වෙනවා. මිනිස්සු මරන්න නැතුව ජීවත් වෙන්න පුළුවන්. නායක හාමුදුරනේ මොකද්ද අපේ හාමුදුරන්ට කියන්න තියන්නේ මේ මිනිස්සු වෙනුවෙන්? මේ මිනිස්සුන්ට මොකක් හරි පණිවිඩයක් දෙන්න ඕනේද මේ වෙලාවේ හාමුදුරන්ගේ හිතේ තියෙන? කියන්නේ ලංකාවේ කටි පමණක් නෙමෙයි ලෝකෙ මිනිස්සුන්ට මම කියන්න කැමති ජපානයේ අර දෙවිනි ලෝකේ යුද්ධ දවස් අන්තිම මොහොතේදී පරමාණු බෝම්බයක් පුපුරනවා. හිරෝෂිමා නගසකි අහලා තියෙනවා. ඒ හිරෝෂිමා නගසකි දෙනත කිසිම ප්‍රශ්නයක් නෑ. රටේ ගොඩක් පිරිසිදුයි. ගොඩක් ටූරිස්ට් එනවා හැම අවුරුද්දම හිරෝෂිමායේ නගසකි. නමුත් මිනිස්සුන්ගේ අතුලේ තව විසක් තියෙනවා. මිනිස්සු මැරෙනවා. හැම අවුරුද්දම මැරෙනවා. අවුරුදු 80ක් ඉස්සර පුපුරච්ච බෝම්බේ හින්දා මේ අවුරුද්දත් 5000ක් මැරේ. හැම අවුරුද්දම මැරෙනවා. ඒ වගේ බෝම්බේ තමයි පරමාණු බෝම්බේ. ලේ අතුලේ DNA කියලා තියෙනවා. ඒක නරක වෙනවා. ඊට පස්සේ ඒ ලේ යනවා පරම්පරාව අධික තමයි. 5000ක් හිරෝෂිමා පමණක් අවුරුද්දකින් 5000ක් මැරෙනවා. දැන් 80ක් අවුරුදු 80ක් පස්සේ කොච්චර මැරෙලාද නිකම්ම. බෝම්බේට අෆෙච්ච මිනිස්සු නෙමෙයි. ඊට අරුත් ළමයි. පුංචි ළමයිත් මැරෙනවා. ඒ වගේ බෝම්බේ තමයි පරමාණු බෝම්බේ. ඉතින් අපේ ගොඩාක් බයලා ඉන්නේ. මේ ඉස්සරහට අඩියලා තිනෝ
යුක්‍රයින් රුසියාවට සාමයක් උදා වේවා. කියන්නේ රුසියාවේ ඒ වගේ බෝම්බයක් 6500ක් හදලා තියෙනවා. හිරෝෂිමා වාගේ බෝම්බේ 6500. යුක්‍රයින් පිටපස්සේ ඉන්නවා ඇමරිකාවේ. NATO. එංගලන්තත් 6000ක් වගේ තියෙනවා. ඒ වගේ බෝම්බේ ආයි ගහගත්තොත් ලෝකෙම ඒ විස යනවා. කියන්නේ මගේ ගම ජපානී ටෝකියෝ. මගේ පුංචි කාලේ අම්මා හැමදාම කියනවා ලතරම් පුතා වර්ෂාවේ දවසේ එළියට යන්න එපා. ගේ අතුරේ ඉන්න. කියන්නේ ඔයගේ කොන්දේ යනවා. හැම පිච්චෙනවා. එම්ම තමයි මගේ අම්මා කිව්වේ. තාම මතකයි. ඉතින් හිරෝෂිමා ඉඳලා ටෝකියෝට කිලෝමීටර් 700ක් දුරයි. ලංකාවේ යාපනයේ ඉඳලා දෙවුන් දුරට කිලෝමීටර් 400ක් වගේ. ඊට වඩා දුරට පුපුරිච්ච බෝම්බේ මේ විස එනවා දකුණ පරාතයට. ඒ වගේ බෝම්බේ තමයි හිරෝෂිමා බෝම්බේ. ඉතින් ඒ වගේ බෝම්බේ අලා 6000ක් පුපුරුනොත් අපේ හිතන්න පුළුවන් මේ රෝගේ තමයි යනවා ඒ විස. ඒක හින්දා පුරුවන් ඉක්මනට අපේ හිත වෙනස් කරන්න ඕනේ. ආයුධ දියුණු කරන්න නැතුව හිත දියුණු කරලා මිනිස්සුත් එක්කම කතා බහ කරලා ගල් කරලා ආදරෙන් ජීවත් වෙන්න ඕනේ. ඒක තමයි ලෝක මිනිස්සුන්ට අපේ මම කියන්න හරි කැමති. ඒ ආයුධ එපා. හිත දියුණු කරලා තරහින් නැතුව ඔක්කොම එකතු වෙලා සාමයෙන් ජීවත් වෙන්න ඕනේ. ඒක තමයි අපේ සාමචෛත්‍ය හදන්න හේතුව. බොහොම ස්තුතියි ලොකු හාමුදුරනේ අපිත් එක්ක එකතු වුණාට අපිට මේක ඉතිහාසය ගැන කියලා දුන්නට ලෝකෙටම අවවාද කරාට එහෙනම් බොහොමත් ස්තුතියි කියලා ප්‍රාර්ථනා කරනවා. සාම චෛත්‍ය නිර්මාණය කරලා ඉදි කරලා තියෙන ඉතාම ලස්සන පරිසරයක මේ චෛත්‍ය වටේට සිදුවත් කුමාරයාගේ උපත ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ බුදු වීම පරිනිර්වාණය මේව ලස්සනට නිර්මාණය කරලා තියෙනවා. ආරාධනා කරන ඔබටත් එන්න මෙතෙන්ට කියලා වැඳ පුදා ගන්න. මෙතන එහා පැත්තේ තියෙනවා ඉංග්‍රීසින් විසින් හදපු ටවර් එකක් කුළුණක්. අපි යන් ඒකත් බලන්න. මෙතන සඳහන් වෙනවා W බර්ටන් කියලා 1875 කියලා සඳහන් වෙනවා. මෙන්න මේක තමයි ටවර් එක. එහෙම නැත්නම් කුළුණ. මේක හදන්නේ ඉංග්‍රීසින් විසින් කියලා සඳහන් වෙනවා. ඒ වගේම තමයි ආතර් සී ක්ලාක් මහත්මයා එයාගේ කෘතියක ලියනවා පාරාදීසයේ දුමාරය කියන කෘතිය ලියනවා ලෝකේ අඩුම ගුරුත්වාකර්ෂණයක් තියන්නේ මෙන්න මේ රූමස්සල කඳු මුදුනේ කියලා. ඒ වගේම තමයි අභ්‍යවකාශයට යන්න එලිවේටර් එකක් එහෙම නැත්නම් සෝපානයක් හදනවා නම් හොඳම ස්ථානය මෙන්න මෙතන කියලා කියනවා. ඒ වගේම තමයි තවත් කාරණාවක් කියනවා ලෝකේ කොහෙන් හරි රටකින් යවන චන්ද්‍රිකාවක් අක්‍රිය වුණොත් කැඩුනොත් ඇවිල්ලා නවතින්නේ මෙන්න මේ රූමස්සල අභ්‍යවකාශය කියලා කියනවා. මොකද ගුරුත්වාකර්ෂණය අඩුවෙන්ම තියෙන නිසා. ඒ වගේම තමයි ගමේ අයත් නොයෙකුත් කතා කියනවා මේ කුළුණ ගැන. කෙසේ වෙතත් අපිට ඒවා සාධාරණීකරණයක් කරන්න හැකියාවක් නැහැ. රූමස්සල කොහොමද හැදුනේ කියලා කිව්වොත් එහෙම ජනකතා ජනප්‍රවාදයේ ඉන්නේ රාමගේ මල්ලි ලක්ෂ්මන්. එයා අසනීප වෙලා තියෙනවා. රාම යනවා ඉන්දියාවට බෙහෙත් පැලෑටියක් අරන් ඉන්න. එයාට ඒ බෙහෙත් පැලෑටියේ නම අමතක වෙනවා. ඊට පස්සේ රාම හිමාලය වනාන්තරයෙන් කඳු කෑල්ලක් කඩාගෙන එනවා. ඒ බෙහෙත් පැලෑටියේ නම අමතක වුණ හින්දා. ඊට පස්සේ බෙහෙත් හේත් කරලා යනකොට එයාට ඒ කන්දෙන් කෑල්ලක් අතෑරෙනවා මෙන්න මේ රූමස්සලට. එහෙම තමයි මේ ලස්සන රූමස්සල හැදිලා තියන්නේ කියලා ජනප්‍රවාදයේ කියවෙනවා. එතකොට වර්තමානයේදී හොයාගෙන තියෙනවා බෙහෙත් පැලෑටි 150කට අධික ප්‍රමාණයක් මේ රූමස්සල තියෙනවා කියලා. ආරාධනා කරන ඔබටත් එන්න පීස් පැගෝඩා සාමචෛත්‍ය බලන්න වැඳ පුදා ගන්න. ඒ වගේම මේ අවට පරිසරය බලන්න එන්න කියලා. හරිම ලස්සන නිස්කලංක නිදහස් පරිසරයක් තියන්නේ.
නැවතත් වැඩසටහනකින් එනතුරු සියලු දෙනාටම සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.